purchase order එකක් approve කරන එකයි finalize කරන එකයි වෙන වෙනම ඕන කියලා තිබුණා. එක කරන හැටි මම පෙන්නන්නම්. මෙතන procurement එකට යනවා. ගිහිල්ලා අපි create purchase order කියලා දාන්න පුළුවන්. එතකොට supplier කෙනෙක් දානවා. ඊට පස්සේ item එක මේ payment method එකක් දානවා. අපිට credit කියලා දුන්නොත් voucher period එකකට credit දෙන්න කියලා දාන්න ඕන. එයාගේ additional item add කරන්න යනවා. අපි උදාහරණයක් start 25 milligram tablet 1000 pack මේක ඇඩ් කරනවා. එතකොට මේ purchase price එක එනවා මුල් ගාන. එතකොට pack 10ක් ඕන. එක pack එකක් free බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දැන් මේකේ purchase price එක ආවේ අපි already දාලා තියෙන හින්දා. නමුත් අපි එහෙම pack වලින් නැතුව individually අරගෙන නැත්නම් අපිට මෙතන purchase price එක එන්නේ. අපි manually දාන්න ඕන. දැන් මේකේ නම් අරගෙන තියෙනවා ඒකින්ද එනවා. අපි මේකෙත් අපි එහෙම අරගෙන නැති එකක් බලමු. එතකොට purchase price එක එන්නේ නැහැ. බලමු start 25 නිකන් අරගෙන නැහැ. එතකොට මේකෙදි purchase price එක එන්නේ නැහැ. එතකොට අපි මේ වගේ වෙලාවට ලියන්න ඕනේ මේක error එකක් නෙමෙයි. මුල් පාර අපි මේ purchase price එකක් දෙන්න ඕනේ. නැත්නම් එයා eBay හදාගන්න දන්නේ නැහැ. එතකොට මේ ටික අපි save කරලා යන්න පුළුවන්. එතකොට save කරලා යනකොට අපෝ ෆයිල් ඕන වෙලාවක හදන්න පුළුවන්. හැබැයි finalize කරොත් අපෝ හදන්න බෑ. approve කරන්න නම් අනිවාර්යෙන් finalize කරන්න ඕන. දැන් අපි මේක ගිහිල්ලා බලමු. මේ රුපියල් 30150 order එක. මෙතන දැන් procurement වලට ගියාම to finalize purchase orders කියන මේක පෙන්වන්න ඕන. 2150 එක මෙතන ගිහිල්ලා process කරාම මේ තියෙන 30150 එක edit කරන්න පුළුවන්. අපිට edit ගිහිල්ලා ගියාම මෙතන මේ ටික තියෙනවා. මේ අපිට ඕන එකක් වෙනස් කරලා finalize කරන්න පුළුවන්. finalize කරේ නැතොත් අපි මේ procurement ගිහිල්ලා to approve purchase orders කියන දන මේක පෙන්වන්නේ නෑ. අර 33000 මේ 30151 මේ මෙතන පෙන්නුවට මේ අපිට ඒක මේ approve කරන්න ඇවිල්ලා නෑ. ඒ කියන්නේ මෙතන මේ ඕනනම් එයාට බලා ගන්න මෙහෙම තාම එකක් යනවා කියලා බලා ගන්න තියෙනවා. නමුත් මෙතන මේ approve button එක නැහැ. approve button එක disable වෙලා තියෙන මේ තියෙන approve කරලා ඉවර වෙච්ච එකකින්ද මෙතන approval එක disable. හැබැයි purchase order එක බලන්න පුළුවන්. දැන් අපි මේක finalize කරලෙමු. මෙතෙන්ට යනවා. ගිහිල්ලා procurement යනවා. ගිහිල්ලා to finalize purchase order කියනවා. purchase order save කරලා මේ 30150 අපි edit කරන්න finalize කරන්න යනවා. ගිහිල්ලා ඔන්න දැන් finalize කරා. දැන් මෙතන to finalize එකේ මේ 30150 අයින් වෙන්න ඕන. procurement ගියා to finalize purchase order ගිහිල්ලා මෙතන දැම්මහම මේ අර 30150 එක නැහැ. වෙන ඉතුරු වෙච්ච එකක් තියෙන. හැබැයි දැන් අපි ගිහිල්ලා මේක procurement ගිහිල්ලා to approve purchase orders කියන තැන මේක list වෙනවා. purchase එක approve කරන්න පුළුවන් වෙන විදිහට. මේ තියෙන මේ button එක දැන් enable. ඉස්සර disable වෙලා තිබුණේ මේ වගේ මොකද finalize වෙච්ච නැති හින්දා. ඊට පස්සේ මෙතන ගිහිල්ලා to approve කියලා ගියාම අපිට මේක approve කරන්න පුළුවන්. ඒ විදිහට තමයි දැන් අර approve කරන එකයි finalize කරන එකයි වෙනස් කරලා තියෙන්නේ.